විශේෂයෙන් සමාජ මාධ්‍ය සහ අන්තර්ජාලය හරහා ඇතැම් මහජනතාව ඉතාමත්ම අසාධාරණ ලෙස රැවටීමට භාජනය වූ අවස්ථා බොහෝමයක් තිබෙනවා. 2025 වසරේදී 1800 ගණනකට ආසන්න ප්‍රමාණයක් මූල්‍ය වංචා හැමිනිලි ලැබිලා තිනවා. අපිට හැකියාව ලැබිලා තිනවා. එහිදී 412 දෙනෙකු අත්අඩංගුවටගෙන ඉදිරි විමර්ශන කටයුතු කරන්න. පළමුවෙන්ම ඔබට සැකසහිත දුරකථන අංකයක් කරහා ඔබව සම්බන්ධ කර ගැනීමට යම්කිසි පාර්ශවයක් යම්කිසි පුද්ගලයෙකු උත්සාහ කරන්නේ නම් ඒ පිළිබඳ ඔබ කලබල නොවි එම අංකය පිළිබඳ සටහනක් කර ඔබට හැකියාව නම් ඒ පිළිබඳ ස්ක්‍රීන්ෂොට් එකක් අරගෙන ඒ රෙකෝඩින් එක වීඩියෝ කරලා එහෙම නැත්නම් ඒ රෙකෝඩින් එක සේව් කරලා ඔබ බහරේ තබා ගන්නටත් දෙවනුව ඔබ විසින් ඔබගේ බැංකුවල පවතිනා වූ ගිණුම් ආවකාලිකව නතර කිරීමටත් ඔබට පුළුවන් බැංකුව හා සම්බන්ධ වෙන්න. ඔබගෙන් කප්පම් මිල්ලන්නට කිසිම කෙනෙකුට අයිතියක් නැත. ඔබ විසින් හරි හම්බ කරගත් මුදල් කිසි කෙනෙකුට නිමේෂයකින් දීමට ඔබට අවශ්‍ය නැත. ඒ වගේම ඉතාමත්ම වැදගත් අවස්ථාවක් අපිට කියන්නට අවශ්‍යයි. පොලිස් විසින් පොලිස් නිල ඇඳුම හැඳගත් පොලිස් නිලධාරීන් යයි හඟවමින් දුරකථනයකින් වීඩියෝ ඇමතුමකින් නිල ඇඳුම හැඳගත් පුද්ගලයෙකු යයි පවසා ඔබව අසාධාරණ ලෙස රැවටීමට පත් කර ඔබගෙන් වංචා කරලා මුදල් ලබාගත් අවස්ථා අපිට මේ වන විට වාර්තා වෙලා තියෙනවා. නිසා ඉදිරියේදී නිල ඇඳුම වේවා පොලිස් නිලධාරියෙකු වේවා ඕනෑම පාර්ශ්වයක ඇතැම් අය ප්‍රසිද්ධ නම් වලින් ප්‍රසිද්ධ චරිත වලින් එහෙම නැත්නම් ප්‍රසිද්ධ ආයතන හරහා ඔබගේ මුදල් ගන්නට උත්සාහ කරන්නට පුළුවන්. නිසා ඔබ කලබල වෙන්නට අවශ්‍ය නැහැ. ඔබට මේ සම්බන්ධයෙන් අසාධාරණ ලෙස සමාජ මාධ්‍ය හරහා අන්තර්ජාලය හරහා ඔබ රැවටීමකට පත්වීම පිළිබඳ අපි ඉතාමත්ම අවධාරණයෙන් කටයුතු කරන නිසා සහකාර පොලිස් අධිකාරිවරුගේ දුරකථන අංකය මම ඔබට දැන් නැවතත් සමාජගත කරනවා 071 859යි 2918. ඒ වගේම පොලිස් පරීක්ෂක මහත්මයෙකුගේ නමක් අංකයක් මම දෙන්නම් 071 859යි 49යි 20. එම නිසා මේක අසා සිටින අම්මා කෙනෙකු තාත්තා කෙනෙකු තරුණියකු වැඩිහිටියෙකු ඉදිරියේදී ඔබ මූල්‍ය අපරාධවලට රැවටීමකට ලක් නොවන බව අපි තරයේ විශ්වාස කරනවා. නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා අපි සූදානම්